ඉතින් කෙනාපුසු මොහොතකින් ඉරෝෂි ඉඳද්දි මං විදූෂාව හඳුනනකොට චසුර නැත්තම් මං ඉරෝෂි ගැන කියන්නේ. ඉරෝෂිරත් තියෙන මේ වගේ හිනාවක්. තාත්තා වගේම හරි නිර්හංකාරයි. නේද? චසුර මට කිව්වා. ඉරෝෂි නිර්හංකාරයි කියලා. හරි. ඉතින් ඒ නිසා ඔය ඈත ඉන්න කට්ටියට අර මගින් ගියාය ඉඩ තියලා ගිහිල්ලා තියෙනවනේ. ඉස්සරහට එන්න. සමහර අයට මේ වගේ ගීයක රහ බලන්න නරඹන්න පින තියෙන්න ඕනේ. එම නැත්තම් සසරේ පිනක් නැත්තම් සමහර විට අර කකුල් වලට ගායන ගීත, අත් වලට ගායන ගීත, සම්ඩු සරුවල් වෙන තැනක ගායන ගීත වලට මේ වගේ හරි මිහිරක් තියෙනවා. හදවත පතුලටම කිඳා බහිනවා. ඉතින් එහෙනම් ඉරෝෂි ගායනට යන්නේ ලස්සන ගීතයක්. බුදුබණ පදයක් සවන වැකේවා, බුදු ගුණ පමණක් සිතට නැගේවා, අවසන් වරට මගේ. අපි හමු මේ ඉරෝෂි සූරියසේන. ඉපදී